ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් මැනවින් විදහා දක්වමින් ප්‍රදේශයේ සමස්ත ජනතාවගේ අධ්‍යාත්මික සුවය උදෙසා මෙවැනි උදාර සංස්කෘතික උත්සවයන් සංවිධානය කිරීම පිළිබඳව ශාසන ආරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් මේ කටයුත්තට පූර්ණ සහයෝගය ලබා දුන් සියලුම මහා සංඝරත්නයටත් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයටත් ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් මම මුලින්ම මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. පොසොන් මහෝත්සවය කියන්නේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සුවිශේෂී ආගමික හා සංස්කෘතික සන්ධිස්ථානයක්. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග අපට උතුම් දහමක් පමණක් නොවේ උසස් සංස්කෘතික වටිනාකම් මානව ගුණධර්ම වගේම රටේ පාලනය දසරාජ ධර්මයෙන් පෝෂණය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමද ලැබුණා. ඒ වගේම අපේ අසිරිමත් වාරිකර්මාන්තය හා අහස උසට නැගී මහා ස්තූප හරහා හෙළයන්ගේ නිර්මාණශීලත්වයත් ලොවටම කියාපෑමට මඟ පෑදුනේද ඒ උතුම් ආලෝකය නිසයි. එවැනි උදාර පොහෝ දිනයක් මූලික කර ගනිමින් ලෝකයේ අන් කිසිදු රටක දැකිය නොහැකි අපේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍ය වන ශ්‍රී දළදා පෙරහැරට අනුරූපවම මේ ප්‍රාදේශීය පෙරහැර සංවිධානය කර තිබීම සැබවින්ම අගය කළ යුතුයි. විවිධ ජාතීන් සහ විවිධ ආගමිකයන් ඉතා සුහදශීලීව හා සහෝදරත්වයෙන් ජීවත් වන මෙම ප්‍රදේශය තුළ මෙවැනි මහෝත්සවයක් පැවැත්වීම සමස්ත සමාජයේම සාමූහිකත්වය සහ සහජීවනය තවදුරටත් වර්ධනය කරන්නට ලැබුණු ඉතා වටිනා අවස්ථාවක් ලෙස මම දකිනවා. රටක සැබෑ සංවර්ධනය ළඟා කරගත හැකි වෙන්නේ භෞතික දියුණුවෙන් පමණක් නොවේ. සෑම පුරවැසියෙකුගේම හදවත් තුළ දේශීයත්වය අපේ සාරධර්ම සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමත් එහි අත්‍යවශ්‍ය සාධකයක්. අද ඔබ ගන්නා වූ මේ සාධනීය උත්සාහයේ යහපත් ප්‍රතිඵල තව වසර කිහිපයකින් අපිට දැක ගන්නට හැකි වෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයේ දරු පරපුර තුල එකිනෙකා කෙරෙහි ගරු කරන යහපත් සිතුවිලි සහෝදරත්වය සහ පොදු අරමුණු වෙනුවෙන් එක්ව වැඩ කිරීම කිරීමේ සාමූහික හැඟීම් වර්ධනය වීමට මෙය මහා පිටුවහලක් වන බව නොඅනුමානයි. අපට මතකයි පසුගිය කාලයේ දේශපාලන වශයෙන් විවිධ දුර්වල මතවාද පතුරවමින් මාලිමාව බලයට පත්ව හොත් ආගමික වතාවත් විහාරස්ථානවල දානය පුණ්‍ය කර්ම මෙන්ම ඓතිහාසික දළදා පෙරහැර පවා අත්හිටු වනවා කියලා ඇතැම් පාර්ශවයන් සමාජය තුළ අනියත බියක් ඇති කිරීමට උත්සාහ කළා. නමුත් අද වන විට ඒ සියලු මතවාද අසත්‍ය බව ප්‍රායෝගිකවම ඔප්පු වී තිබෙනවා. මෙරට අභිමානය වූ ශ්‍රී දළදා පෙරහැර පවා වෙනදාටත් වඩා උත්කර්ෂවත් අයුරෙන් සහ ක්‍රමානුකූලව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුග්‍රහය සහ දායකත්වය අප රජය විසින් උපරිමයෙන් ලබා දී ඇති බව මම මේ මොහොතේ ගෞරවයෙන් මතක් කර සිටිනවා. අවසාන වශයෙන් මෙම මහා සංස්කෘතික සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා කැප වූ සංවිධායක මණ්ඩලය ඇතුළු සමස්ත ප්‍රදේශවාසී සැමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. ඔබගේ මේ උදාර ප්‍රයත්නය සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.